අලුත් වීඩියෝ එක. මේකේ අපි කතා කරන්නේ කොහොමද ප්‍රොම්ප්ට් කරන්න කියලා ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් වගේ. හරිද? ඔයගොල්ලෝගේ ආර්ට් ක්‍රියේෂන්ස්, ඔයගොල්ලෝගේ ෆොටෝග්‍රාෆ්ස් ඒවා හදාගන්න. වීඩියෝ කරන්න වගේ දේවල් වලට යන කලින් මේ දේ කරන්න ඕනේ. එතකොට ඒවා හදාගන්න ඕන කරන ටෙක්නොලොජි පැත්ත, ටෙක්නොලොජිකලි අපි දැනගන්න ඕන දේවල් ටික තමයි අපි අද කතා කරන්නේ. මේ වීඩියෝ එක මම කොටස් දෙකකට කරන්නේ. මොකද නැත්නම් ඔයගොල්ලන්ටත් බෝරින් මේක බලාගෙන ඉන්න, මටත් බෝරින් මේක කරගෙන යන්න. ඒක නිසා දැන් ඊයේ දාන්න හිටියේ මේ වීඩියෝ එක. නමුත් අද තමයි මට දාන්න වෙන්නේ. පොඩි කේස් ටිකක් ආවා ඊයේ වැඩේදී. ඉතින් අපි මේ කතා කරන්නේ අද කොහොමද මේ කැමරා ඇන්ගල්ස් අනම්මනම් ඒ වගේ මේ ප්‍රොම්ප්ට් එකක ඉන්ක්ලූඩ් වෙන්න ඕන දේවල්. හරිද? ඔයගොල්ලෝ නිකම්ම මිනිස්සෙක් ස්ට්‍රීට් එකේ ඉන්නවා වගේ එහෙම මොකක්වත් ප්‍රොම්ප්ට් ගහලා ඉන්න නෑ. මේක හරියට ගන්න නම්. මේක හරියට ගන්න නම් ඔයගොල්ලෝ දැනගන්න ඕන කොහොමද ඔයාලගේ ආර්ට් එක ඩිරෙක්ට් කරන්න කියලා. ඔයගොල්ලෝ ප්‍රොම්ප්ටින් ගැන හිතනවා කට්ටිය ප්‍රොම්ප්ට් එක ගහන එක තමයි සුපිරි වැඩේ. එහෙම නෑ. හරිද? ප්‍රොම්ප්ට් එක ගන්න එක නෙමෙයි. ප්‍රොම්ප්ට් AI එකකට ඔයා කියන සිංහල තේරුම් ගන්න පුළුවන්. සිංහලෙන් ගැහුවොත් ඔයා කියන දේ දෙනවා. හැබැයි එයා දෙන්නේ ඔයා කියන දේ. එයාට අමුතුවෙන් හිතන්න බෑ. එතකොට ඔයා දැනගන්න ඕන කොහොමද මට අවුට්පුට් එක ඕන කොහොමද කියලා ඔයාලට කියන්න පුළුවන් වෙනවා. ඊට කලින් කියන්නම් දෙයක් මේක පටන් ගන්න කලින් මේවා මම ඔයාලට සතයක්වත් අය කරන්නේ නැතුව නිකන් කියලා දෙන දේවල්. මේවා සල්ලි අරන් කියලා දෙන අයගේ ඔත්තුකාරයෝ අපේ ගෲප් එකෙත් ඉන්නවා. හරිද? අවුලක් නැහැ එහෙම හිටියට. ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න. හැබැයි මේවා තැන් තැන් වල ගෙනහිල්ලා තමන්ගේ වගේ ඔයගොල්ලෝගේ paid programs වලට add කරගෙන එහෙම දේවල් කරන්න එපා. හරිද? එතකොට දැන් අපි කතා කරද්දී ප්‍රොම්ප්ට් එක ඉන්ක්ලූඩ් වෙන්න ඕන අංග කීපයක් තියෙනවා. එකක් තමයි ෂොට් ටයිප් එක. කොහොමද මේ ෂොට් එක අරන් තියෙන්නේ කියන එක. ඊට පස්සේ lens and focal length ගැන කතා කරන්න ඕන. ඊට පස්සේ අපි lighting ගැන කතා කරන්න ඕන. ඊට පස්සේ materials and texture. දැන් ඇඳුමක් ගැන කියනවා නම් නිකම්ම ෆ්‍රොක් එකක් කිව්වොත් වැඩක්. හරිද? ෆ්‍රොක් එකක් කියනවා නම් ඔයා මොකද්ද ෆ්‍රොක් එක? satin ද wool ද මොනවාද? එහෙම කියන්න මම දන්නේ නැහැ. ඒවල එන්නේ මොනවාද කියලා. මේ ඉතින් ඒ විදිහට textures and materials ඒවත් දෙන්න ඕන. හරිද? එතකොට තමයි ඔයාට ගන්න ඕන output එක 100% හරියට ලස්සනට ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊළඟට composition එක. composition එක ඊට පස්සේ style references මොනවද තියෙනවා නම් ඒවා. හරිද? දැන් මේ කියන කතන්දර ටික ඔයාගේ productions වලට එන්න ඕන. නැත්නම් ඔයාගේ ගන්න image එක නැත්නම් video එක ඒක හරියට යන්නේ නැහැ. දැන් අපි මුලින්ම shot types ගැන කතා කරමු. හරිද? shot types වලදී අපි කතා කරන්න තියෙනවා මේ මෙතන තියෙන දේවල් ටික ඔක්කොම නෙමෙයි. හරිද? ඔයගොල්ලන්ට දැන් මම idea එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මම base එක හදලා දුන්නාට පස්සේ තම තමන්ගේ රාජකාරියක් තමයි ඉතිරි දේවල් හොයාගෙන යන එක. එතකොට මේ shot types වල තියෙනවා අපිට ගන්න පුළුවන් extreme close up. ඊට පස්සේ close up, medium close up, medium shot, medium long shot, full body නැත්නම් full body කියලා අපි කියනවා. extreme long shot, wide shot. හරිද? දැන් මේවා ඇවිල්ලා මේ තියෙන short codes වලින් ගහුවත් ඔයාගේ AI එකට තේරෙනවා මේවා. හරිද? ඒවා තේරෙන නිසා ඔයාලට මේවා ගන්න පුළුවන් ලස්සට. ඊට පස්සේ තව shots ගැන කතා කරමු. establishing shot, insert shot, cut away, reaction, two shot, group shot, over the shoulder, point of view. ඔයගොල්ලෝ දන්නවා මේ point of view කියන්නේ කෙනෙක් දකින්න විදිය පෙන්වන එක. over the shoulder කියන්නේ තව කෙනෙක්ගේ shoulder එක උඩින් අනිත් subject එක පෙන්වන එක. එතකොට two shot කියන්නේ ගොඩක් කලකට ඔය group එකක් නැත්නම් දෙන්නෙක් ඉන්න එකක්. ඒ වගේ shot එක. ඊට පස්සේ ඔකේ angles තියෙනවා. high levels, high angle, low angle, bird eye, worm eye ඔහොම කීකේ angles ගොඩකට යන්නත් පුළුවන්. හරිද? එතකොට මේවා include කරගන්න ඕන prompt එක ඔයා ගහද්දී. මේ වාට දෙන්න ඕනේ. ඒ කියන්නේ වාට ඕන නම් high level එකේ ෆොටෝ එකක් high level කියලා දෙන්න. high angle ෆොටෝ එකක් නම් high angle කියලා දෙන්න. දැන් ඔයා නිකම්ම prompt එක ගහලා ඔයා බලාපොරොත්තු වෙනා නම් bird eye view එක ඒක එන්නේ නැහැ. හරිද? දැන් මම ඔයාලට නිකම් ෆොටෝස් ටිකක් පෙන්නන්නම්. මේ තියෙන ෆොටෝ එක නිකම්ම මම ගැහුවේ man කෙනෙක් මිනිස්සෙක් ස්ට්‍රීට් එකේ ඉන්න විදිහ ෆොටෝ එකක් දෙන්න කියලා. හරිද? මේ තියෙන්නේ ඒ ෆොටෝ එක. හරිද? මම ටිකක් zoom කරන්නම්. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න ලේසි. දැන් මේ ෆොටෝ එකේ මේ මිනිස්සයා මම කිසිම දෙයක් ගැහුවේ නැහැ. මේ මට මිනිස්සෙක් ස්ට්‍රීට් එකේ හිටගෙන ඉන්න ෆොටෝ එකක් ගන්න. ලෙන්ස් එකවත් මොකක්ද ගන්න. එතකොට මේ ආපු පළවෙනි ෆොටෝ එක. එතකොට ඒකම ගැහුවොත් අපි එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් එකක් විදියට. හරිද? එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් එකක් විදියට ආපු ෆොටෝ එක තමයි මේ. නමුත් මේක එහෙම එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් එකක් නෙමෙයි. මීට වඩා ටිකක් ළඟට වගේ එන්න ඕන එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් එකක්. නමුත් ඕකේ. හරිද? මං just මේක ගහලා ඊළඟ ලයින් එකේ ගැහුවේ මොකද ආයෙත් man in street එහෙම ගහලා නෑ. ඒතකොට නිකන් just extreme close up කියන වචනේ විතරක් ගැහුවා. ඒතකොට මෙයා මේකම zoom කරලා දුන්නා. ඉතින් එතකොට හරි ඉතින් extreme close up එක. ඊට පස්සේ මේක ඇවිල්ලා angle එකක්. මේ angle එක ඇවිල්ලා worm eye view එකක්. worm eye view එකක් කියන්නේ මොකද්ද? worm eye view එකක් කියන්නේ දැන් worm කෙනෙක් කියන්නේ පණුවෙක්නේ. පණුවෙක් කොහොමද ලෝකේ දකින්නේ? පණුවෙක් දකින්නේ උඩටනේ. හරිද? එතකොට worm eye views. එතකොට worm eye. ඊට පස්සේ bird eye views ගත්තොත් පල්ලෙහාට view එක. ඊට පස්සේ මේක ඇවිල්ලා මේ silhouette shot එකක්. හරිද? silhouette shot එකක්. ඒකේ ඔයගොල්ලන්ට පේනවා සබ්ජෙක්ට් එක බ්ලැක් වෙලා තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් තමයි ලයිට් එක ඇදලා තියෙන්නේ එහෙම. එතකොට ඔය වගේ දේවල් මේ වගේ එකක් ගන්න ඕන නම් ඔයා මොකද කරන්න ඕන? ආට අමුතුවෙන් ඩිස්ක්‍රයිබ් කරන්න ඕනේ. මට සබ්ජෙක්ට් එක තියෙනවා සබ්ජෙක්ට් එක බ්ලැක් වෙන්න ඕන පිටිපස්සෙන් ලයිට් එකක් ඇදලා තියෙනවා. ඒක නිසා සබ්ජෙක්ට් එකේ මූණ පේන්නේ නැහැ. නමුත් සබ්ජෙක්ට් එකේ ලයින්ස් ටික පේනවා. එහෙම ගහන්න ඕනේ නැහැ. කිලිම ගහන සිලෝ ෂොට් එකක් කියලා. එච්චරයි. හරිද? එතකොට ඔය ටික තමයි ඔය මේ දේවල් මේ ටික නෙමෙයි මේ තව තියෙනවා ෂොට්ස්. හරිද? එතකොට ෂොට්ස් තියෙනවා ඒවා ටික ගැන අවබෝධයක් ගන්න ස්ටඩි පොඩක් කරන්න. හරිද? එතකොට ෂොට් ටයිප් එක. එතකොට ආගේ ප්‍රොම්ප්ට් එකේ එන්න ඕන පළවෙනි එකක් තමයි ෂොට් ටයිප් එක.
ෂොට් ටයිප් එකෙන් පස්සේ අපි මොකක්ද ඊළඟට ගන්න ලෙන්ස් ඇන්ඩ් ෆෝකල් ලෙන්ත් ඊට පස්සේ ලයිටින් හරිද ඔය තුන තමයි මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ ලෙන්ස් ඇන්ඩ් ෆෝකල් ලෙන්ත් හරිද ලෙන්ස් ඇන්ඩ් ෆෝකල් ලෙන්ත් ගැන කතා කරාම ලෙන්ස් එක ගැන අපි ඩිස්ක්‍රයිබ් කරන්න ඕන එතකොට ලෙන්ස් වල තියෙනවා අල්ට්‍රා වයිඩ් තියෙනවා වයිඩ් තියෙනවා ස්ටෑන්ඩඩ් තියෙනවා ෂෝට් ටෙලිෆොටෝ තියෙනවා ටෙලිෆොටෝ තියෙනවා ෆිෂ් අයි තියෙනවා මයික්‍රෝ ලෙන්ස් තියෙනවා ටිල්ට් ස්ට්‍රිප් ලෙන්ස් තියෙනවා සුපර් ටෙලිෆොටෝ තියෙනවා හැමෝම ලෙන්ස් වර්ග තියෙනවා හරිද එතකොට ඒ ලෙන්ස් වර්ග ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන හරිද මොකද එතකොට ලෙන්ස් එකෙන් අපිට කැමරාවයි සබ්ජෙක්ට් එකයි අතර දුර කන්ට්‍රෝල් කරගන්න පුළුවන් හරිද ඒ කියන්නේ කොච්චර දුරින්ද ඕන කොච්චර දුරින්ද සබ්ජෙක්ට් එකේ ඉන්නව නැත්නම් කොච්චර වයිඩ් ෂොට් එකක්ද ගන්න ඕන ඒ වගේ දේවල් එක ඔයාට ඕක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නැත්නම් මෙන්න මොකද ඔයාට කියන්න ඕන අප ප්‍රොම්ප්ට් එක කියන මෙච්චර දුරකින් මෙහෙමයි අරෙමයි ලොකු ප්‍රොම්ප්ට් ගන්න ඕන දැන් ලොකු ප්‍රොම්ප්ට් ගන්න නැතුව කොහොමද හොඳ ලස්සන ආර්ට් එකක් ක්‍රියේට් කරගන්න කියන එක ඔයගොල්ලන්ට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් ඊළඟට මම මෙතන පොඩි දෙයක් දාලා තියෙනවා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔය රූම් ආකිටෙක්චර් ඒ වගේ දේවල් ගන්නවා නම් ඔයගොල්ලන්ට 14 සහ 24 අතර ෆෝකල් ලෙන්ත් එක තියෙන ලෙන්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ලයිෆ් ස්ටයිල් දේවල් නම් YouTube වගේ වීඩියෝස් ඒවා නම් 24 35 වගේ ලෙන්ත් එක 35 වගේ ලෙන්ත් එක නැත්නම් 24 ලෙන්ත් ඒ වෙන ප්‍රසිද්ධයි මේ අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා වීඩියෝග්‍රැෆර්ස්ලා අතර ඊට පස්සේ ජෙනරල් පර්පස් වලට 50 mm එක තමයි මම හිතන්නේ ලෝකෙ වැඩිපුරම භාවිත වෙන ෆෝකල් ලෙන්ත් එකක් තියෙන ලෙන්ස් එක තමයි 50 mm සහ ඊට පස්සේ 85 එක එනවා ඔය මේ පෝර්ට්‍රේට් මොඩල් ෆොටෝග්‍රැෆි ඒව කරන අය ගාව මේ අනිවාර්යෙන් තියෙන ලෙන්ස් මේක ඒගොල්ලෝ ගාව 85 එක 50 ඊට පස්සේ ඔය 24 වගේ එකක් තියෙනවා අනිවාර්යෙන්ම හැම ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගාවම ගොඩක් වෙලාවට තියෙනවා හරිද ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඔය ෆොටෝග්‍රැෆි පටන් ගන්නයි 50 වගේ මම හිතන්නේ පටන් ගන්න මම හරියට දන්නේ නැහැ ඔයා දන්නේ නැතිව ආ ෆොටෝග්‍රැෆි කරලා තියෙනවා ඊට පස්සේ කැන්ඩිඩ් ලෙන්ස් ඇවිල්ලා මේ කැන්ඩිඩ් එක්ස්ප්‍රෙෂන් A type එකේ කන්ටෙන්ට් ක්‍රියේට් කරනකොට 135 ප්ලස් ලෙන්ස් මම ෆෝකල් ලෙන්ත් එකේ ගන්න පුළුවන් හරිද දැන් මම ඔයගොල්ලන්ට මේ වල වෙනස්කම් පොඩ්ඩක් පෙන්නන්න මේක ඇවිල්ලා නිකම්ම මම ගැහුවා ගර්ල් ඉන් බිසි ස්ට්‍රීට් කියලා එච්චරයි හරිද ඊට පස්සේ මේ තියෙන එක ඇවිල්ලා අල්ට්‍රා වයිඩ් එකක් අල්ට්‍රා වයිඩ් එකක් 10 to 20 mm අතර ප්‍රමාණයකින් ගත්ත මම ඒක ස්පෙෂලි දුන්නේ නිකන් අල්ට්‍රා වයිඩ් කියලා විතරයි දුන්නේ ඒකින්ද ඒක තමයි මේකේ හරියට බලන්න පුළුවන් ඔයගොල්ලන්ට අපිට හරිද ඊට පස්සේ මේක ඇවිල්ලා ස්ටෑන්ඩඩ් එකක් 50 mm හරිද මේක 50 mm ලෙන්ත් එක ෆෝකල් ලෙන්ත් එක ඒක තමයි මෙතන තියෙන ඉමේජ් එක හරිද 50 mm ඊට පස්සේ මේක ඇවිල්ලා මොකද්ද මේක ඇවිල්ලා ෂෝට් ටෙලිෆොටෝ එකක් 80 mm හරිද දැන් මේ වල පොඩ්ඩක් වෙනසක් නැහැ වගේ වලට තේරෙවි මේ නමුත් මේකේ වෙනසක් තියෙනවා 50A සහ 80A අතර වෙනසක් තියෙනවා හොඳට බලුවොත් තේරුම් ගන්න පුළුවන් 50A සහ 80A අතර තියෙන වෙනස මොකක්ද කියලා දැන් මේ බ්ලරි එක එහෙම 80A වැඩි හරිද 50A ටිකක් අඩුයි මේ දෙකම 50A සහ 80A ඇත්තටම හොඳ ලෙන්ස් කට්ටිය ගොඩක් යූස් කරන ෆොටෝග්‍රැෆි වලට වැඩ කරගන්න ඊට පස්සේ මේ ඇවිල්ලා මේක ඇවිල්ලා මම ගත්තේ ෂෝට් ටෙලිෆොටෝ එකක් මට නෑ ෂෝට් ටෙලිෆොටෝ නෙමෙයි මේ ටෙලිෆොටෝ එකක් මට මතක විදිහට sorry මේක අල්ට්‍රා වයිඩ් එක මේක ස්ටෑන්ඩඩ් නැචරල් එක මට වයිඩ් එකක් ගන්න කරනවා මේ 50 mm එක ඊට පස්සේ මේක 80 mm එක මේක ඇවිල්ලා 135 හරිද 135 mm මේක ඇවිල්ලා මේ කැමරා එක ගොඩාක් ඈතින් තියෙන සබ්ජෙක්ට් එකට නමුත් පෝර්ට්‍රේට් එකක් කරන් තියෙන zoom කරලා zoom කරලා ඈතින් නම් ගනිප එක. ඒතකොට පේනවා මේ බ්ලර් එකේම තද්දටම පේන්නේ නැත්තරම වැදලා තියෙනවා. මේක ඇවිල්ලා මෙතන මම දාලා නැහැ වගේ ලෙන්ස් එක ගැන. ෆිෂ් අයි මේක 300 mm. ඔගොල්ලෝ try කරලා බලන්න. ඒ කියන්නේ එකම ෆොටෝ එක ගහලා එකම නිකන් එක බේස් එකක් ජෙනරේට් කරලා මේකින් එක ලෙන්ස් ටයිප් එක දිදී බලන්න කොහොමද එන්නේ කියලා. එතකොට මේ වෙනස්කම් ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්. හරිද? ඊළඟට දැන් ලෙන්ස් ටික අපි හදාගත්තට පස්සේ ඊළඟට අපිට කතා කරන්න තියෙන කාරණාව තමයි කොහොමද ලයිටින් කරන්නේ කියලා. දැන් මේ ෂොට් දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න මම ඔයගොල්ලන්ට කිව්වා මතක ඇති මේ ලෝකේ අලුත් අයිඩියා බිහි වෙන්නේ දැනට තියෙන අයිඩියා රීඅරේන්ජ් කරාට පස්සේ කියලා. දැන් මෙතන බ්ලොක්ස් තියෙනවා. අපි බ්ලොක්ස් ගැන කතා කරා. හරිද? බ්ලොක්ස් මොනවාද? ෂොට් ටයිප් එක බ්ලොක් එකක්. ඒතකොට ෂොට් ටයිප් එක බ්ලොක් එක ඇතුලේ ෂොට් ටයිප්ස් ගොඩාක් තියෙනවා. මේ තියෙන ඔක්කොම ෂොට් ටයිප්ස්. මේ ඔක්කොම ෂොට් ටයිප්ස්. ඒතකොට මේවා ඇන්ගල්. ගොඩාක් ඒවත් ෂොට් ටයිප් මේ වලින් බලන්න කොච්චර විදිය කියන්නේ එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් ෆෝම් අයි, එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් බර්ඩ් අයි, එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් ලෝ ඇන්ගල්, එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් හයි ඇන්ගල්, එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් හයි ලෙවල්. එතකොට ස්ටැබ්ලිෂින් ෂොට් ලෝ ඇන්ගල්, ස්ටැබ්ලිෂින් ෂොට් වෝම් අයි. කොහොමම කිය කොච්චර කම්බිනේෂන් හදන්න පුළුවන්ද කියලා. එතකොට එතන කම්බිනේෂන් ගොඩාක් ඔයගොල්ලන්ට එනවා. හරිද? ඊට පස්සේ එනවා මොකද්ද? ලෙන්ස් එකෙන් කම්බිනේෂන්. ලෙන්ස් එකෙන් කම්බිනේෂන් ගොඩාක් එනවා. එතකොට අර තුනම එකතු කරගත්තොත් සෑහෙන ලොකු කම්බිනේෂන් ප්‍රමාණයක් එනවා. ඒක තමයි ක්‍රියේටිවිටි එක. හරිද? ඒක තමයි ක්‍රියේටිවිටි එක. කොහොමද ඔයගොල්ලන්ගේ බ්ලොග්ස් ඔයගොල්ලෝ කොහොමද වෙනස් විදියට යූස් කරන්නේ කියලා. හරිද? මේක වයිඩ් එකක්. වයිඩ් එකක්. අල්ට්‍රා වයිඩ් එකක්. හරිද? අල්ට්‍රා වයිඩ් එකක්.
ඊට පස්සේ ඊළඟට අපේ අනිත් අපේ අයිඩිය එක තමයි ලයිටිං. හරිද? දැන් ලයිටිං ගත්තාම කී ලයිට්ස් දෙනවා. කී ලයිට් එක කියලා කියන්නේ දැන් හිතන්නකෝ මේක ස්ටුඩියෝ එකක් කියලා. මේ ස්ටුඩියෝ එකේ සබ්ජෙක්ට් එක ඉන්නවා මෙතන. හරිද? සබ්ජෙක්ට් එක දැන් ලයිට් කරන්න ඕනේ. එතකොට ආට කී ලයිට් එකක් ඕන. කී ලයිට් එක සාමාන්‍යයෙන් අපි මෙහෙම ගහනවා මේ පැත්තෙන්. හරිද? මේ පැත්තෙන් කී ලයිට් එකක් ගන්නවා. කී ලයිට් එකක් ගැවුවට පස්සේ මෙහෙන් එන ආලෝකය ගිහිල්ලා වැදිනවා. එතකොට මේ පැත්ත අඳුර වෙනවා ටිකක් නේ. එතකොට මොකද කරන්නේ? අපි ගහනවා ෆිල් ලයිට් එකක් මේ පැත්තෙන්. තව කී ලයිට් එකට වඩා පොඩි සහ ලයිට් එකේ ප්‍රමාණය අඩුයි ගොඩක් වෙලාවට ෆිල් ලයිට් එකේ. ෆිල් ලයිට් එකක් ගහුවාම ඔන්න ලස්සනට ෂැඩෝස් ටික ඇවිල්ලා නමන පොඩි ෂැඩෝ එකක් මේ පැත්තට වැටෙනවා. ඊට පස්සේ මේ ලයිට්ස් තියෙන තැන මූව් කරන්න පුළුවන්. මෙහෙට ගන්න පුළුවන්, මෙහෙට ගන්න පුළුවන්. හරිද? උඩින් ගහන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම ස්ටුඩියෝ එකේ පැති කඩක් ගත්තා කියලා අපි. එතකොට සබ්ජෙක්ට් එක මෙතන ඉන්නේ. එතකොට ලයිට් එක ගන්න ඕන කී ලයිට් එක මෙහෙම උඩින් ගහන්න පුළුවන්. එතකොට අර මූණට පල්ලෙහාට තමයි ලයිට් එක වැටෙන්නේ. එතකොට යට පැත්ත ඒ කියන්නේ නිකටම පල්ලෙහා කළුවර වෙනවා. හරිද? එතකොට ඒක ඩ්‍රැමැටික්. ඊට පස්සේ කෙලිම මේ පැත්තෙන් ගහන්න පුළුවන් ලයිට් එක. හරිද? එතකොට කෙලිම half black වෙනවා. half අඳුර වෙනවා, half light වෙනවා. ඒ වගේ ලයිට් එක වෙනස් කරගන්න පුළුවන්. හරිද? ලයිට් එක පොසිෂන් එක, ලයිට් එකේ පොසිෂන් එක. එතකොට කී ලයිට් එක, බෑක් ෆිල් ලයිට් එක ඊට පස්සේ අපි ගහනවා මේක දැන් මේ වෙන් ඔක්කොම වලට පිටිපස්සෙන් දැන් මෙතන තියෙන සබ්ජෙක්ට් එකයි ඊට පස්සේ මෙතන තියෙන වෝල් එක නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එක වෙන් කරලා ගන්න පුළුවන් විදියට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් විදියට සබ්ජෙක්ට් එක සෙපරේට් කරන්න බෑග්ග්‍රවුන්ඩ් එකකින් අපි පිටිපස්සෙන් ගන්නවා බෑක් ලයිට් එකක්. ඒක බෑක් ලයිට් එක මේ හරියම වගේ ගන්නවා. නැත්නම් තව මේ හරියම වගේ ඔය කොහෙන් හරි ගහන්න පුළුවන්. හරිද? එතකොට මේකෙන් මොකද වෙන්නේ? ඩෙප්ත් එක හැදෙනවා. මෙයාගේ සහ සබ්ජෙක්ට් එකේ සහ බෑග්ග්‍රවුන්ඩ් එක අතර දුරක් තියෙනවා කියන එක අයිඩෙන්ටිෆයි වෙන්න නම් ওই බෑක් ලයිට් එක එන්න ඕනේ. එතකොට ඔය ලයිට් තුනෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. තව තියෙන ලයිට් වල. හරිද? රින් ලයිට්, යාලා මේ වගේ ඒ කියන්නේ ලයිට් ගන්න විදි ගොඩක් තියෙනවා. එතකොට ඒ විදිහට ලයිටින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට ඊළඟ කාරණාව තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕන එක. මේ ලයිට් එකේ තියෙන සොෆ්ට්නස් එක සහ හાર્ඩ්නස් එක. මේ තියෙන්නේ නිකම්ම ජස්ට් ගර්ල් ඉන් ස්ට්‍රීට් කියලා ගහපු නිකම්ම ෆොටෝ එක. ඒකම හાર્ඩ් ලයිට් කරාට පස්සේ මේ තියෙන. හાર્ඩ් ලයිට් කියලා කියනවා ගොඩක් කලකට දවල් කාලේ ඔය 11ට 12ට ඒ වගේ ටයිම් එක 2 3 ඒ වගේ අර ලයිට් එක එන හාෂ් විදිහට වදින ටයිම් එක. එතකොට ඒ හાર્ඩ් ලයිට්. ඊට පස්සේ මේ සොෆ්ට් ලයිට්. එතකොට සොෆ්ට් ලයිට් මොනවද දෙන්නේ? උදේ ඊට පස්සේ හවසට ඊළඟට මේ ෆොටෝග්‍රැෆි කරන අය හරි ආස ටයිම් එකක් තියෙනවා ගෝල්ඩන් අවර් කියලා. ගෝල්ඩන් අවර් කියලා කියන්නේ ඔය ඉර බැහැගෙන යන පැය සහ ඉර නැගගෙන එන පැය. ඔය ටයිම් එකේ මාර ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ කලර්ස්, ඒ ලයිටින්, ඒක නැචරලි එන එක මාර ලස්සනයි. හරිද? එතකොට ඔයගොල්ලෝ මේ try කරලා බලන්න මේවා. ඊට පස්සේ මේ තියෙන්නේ ලයිටින් කොහොමද සෙටප් කරන්න කියන එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. රෙම්බ්‍රන්ට් ලයිට් එකක් තමයි මේ ගහලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ පේනවා ඒක පොඩි ඩ්‍රැමැටික් ලුක් එකක් තියෙනවා. ඩ්‍රැමැටික් ලුක් එකක් ඇවිල්ලා ඒක ලස්සන අවුට්පුට් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා බටර්ෆ්ලයි ලයිටින් එක. එතකොට මේකේ බලන්න ට්‍රයැන්ගල් ඔන් නෙක් එකේ පොඩි ට්‍රයැන්ගල් එකක් සෙට් වෙන විදිහට තමයි මේ ලයිටින් එක රෙම්බ්‍රන්ට් එක සෙට් වෙන්නේ. බටර්ෆ්ලයි එක ඇවිල්ලා ලයිට් above camera. කැමරාවට උඩින් තමයි ලයිට් එක ගහලා තියෙන්නේ. හරිද? එතකොට ස්ප්ලිට් ලයිටින්. ස්ප්ලිට් ලයිටින් තමයි මම කිව්වේ දැන් මේ සබ්ජෙක්ට් එකේ මේ පැත්තෙන් ලයිට් එක ගැහුවොත් මේ පැත්ත අඳුර වෙලා මේ පැත්ත කලර් වෙනවා. එතකොට මේ ගහලා තියෙන ලයිට් එක ස්ප්ලිට් ලයිටින් එකක්. මේක කෙලින්ම 90% ඩිග්‍රී එකට 90 ඩිග්‍රී එකෙන් ගහපු එකක් නෙමෙයි. ටිකක් පිටිපස්සට වෙන්න වගේ සෙට් සෝරි පිටිපස්සට නෙමෙයි මේ පැත්තේ ලයිට් එක ඇවිල්ලා තියෙන මේ පැත්තට වෙන්න ටිකක් පොඩි ඇන්ගල් එකකින් ගහපු. ඒතකොට ඒක නිසා තමයි මේ කොටස ඩාර්ක් වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේ පැත්තෙන් ලයිට් එක වැදිලා තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා මේකනේ ඊට පස්සේ මේක ලූප් ලයිට් එකක්. ඒක ස්මෝල් ෂැඩෝ එකක් තියෙන නෝස් එකේ. හරිද? දැන් ඔයාලට නිකන් හිතෙයි බටර්ෆ්ලයි එකේ මේකේ ලොකු වෙනසක් නැහැ නේද? චුටි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ. දැන් මේකේ නෝස් එකේ ෂැඩෝ එක මෙතන වදිනවා මේ. හරිද? මෙතන වදිනවා නෝස් එකේ ෂැඩෝ එක. ඔය විදිහට තමයි ලයිටින් ටික මේ වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ මම පොඩ්ඩක් කැමරා එකේ සෙටින්ග්ස් ගැන කතා කරන්නම් මේ මැටීරියල්ස් ඇන්ඩ් ටෙක්ස්චර්ස් වලට යන්න කලින්. මේ වීඩියෝ එකට මේක ඇල්ලත් එඩ් කළාම ඉවර කරනවා කියලා මේ එතකොට අපිට පුළුවන් මොකද කැමරා සෙටින්ග්ස් වලට අදාළ නිසා මැටීරියල් කොම්පොසිෂන් ඇන්ඩ් ස්ටයිල් රෙෆරන්ස් ගැන ඊළඟ පාර්ට් එකේ කතා කරන්න. ඉතින් කැමරා එකේ සෙටින්ග්ස් ගැන කතා කරොත් ඔකේ තියෙනවා එපි ස්ටොප් එක නැත්නම් අපේචර් එක කියලා එකක්. ඊට පස්සේ ෂටර් ස්පීඩ් එක, ඊට පස්සේ ISO, ඊට පස්සේ white balance. ඔය කියන කතන්දර හතර කැමරා එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හරිද? මේ කැමරා එකෙන් කන්ට්‍රෝල් කරද්දි මොනවද වෙන්නේ? එතකොට අපේචර් එක කන්ට්‍රෝල් කරද්දි ඔයගොල්ලන්ට බෑග්ග්‍රවුන්ඩ් එකේ බ්ලර් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙනවද නැත්නම් ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක සෙපරේට් කරගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. ඊට පස්සේ බ්‍රයිට්නස් එක කොහොමද සාමාන්‍යයෙන් ලෝ ඒවා නම් ලෝ නම්බර්ස් නම් ඒ කියන්නේ අපේචර් එක අඩු වෙන්න අපේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බ්ලර් ගතිය වැඩි වෙනවා. හරිද? එතකොට හැබැයි බෑග්ග්‍රවුන්ඩ් එකේ බ්ලර් ගතිය වැඩි කරලා අපේචර් එක සෑහෙන අඩු කරොත් ඔයගොල්ලන්ට ලොකු ලයිටින් සෙටප් එකක් ඕන වෙනවා. හරිද? මේක දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ AI වලින් මේ ජෙනරේට් කරන. එතකොට ඔයගොල්ලන්ට මේක දැනගෙන හිටියාම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ලුක් එක. හරිද? බෑග්ග්‍රවුන්ඩ් එක ඒවා කොහොම කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් ඔය පෝර්ට්‍රේට්ස් මොඩල් වලට f1.8 2.8 වගේ අතර
YouTube වීඩියෝස් වලට මේ වගේ ප්‍රමාණය ප්‍රොඩක්ට් සහ ගෲප් ෆොටෝස් වලට මේ වගේ ලෑන්ඩ්ස්කේප් වලට මේ වගේ හොඳම දාලා ගහගන්න. ඕකේ අපේෂ එක කන්ට්‍රෝල් කරගන්න ඔය විදිහට. හරිද? මම තව ඩීටේල්ස් ටිකක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඊට පස්සේ ෂටර් ස්පීඩ් එක. ෂටර් ස්පීඩ් එකෙන් තමයි ඔය මෝෂන් බ්ලර්ස් අයින් කරගන්න පුළුවන්. මොකද මේ දැන් සාමාන්‍ය කැමරා එකක දැන් හිතන්නකෝ හයි ස්පීඩ් වැඩක් කියලා කියන්නේ ධාවන තරගයක් හිතන්නකෝ කාර් රේස් එකක් හිතන්නකෝ කාර් එකක් පාට්ට වේගෙන් යනවානේ. එතකොට ඒකත් කැප්චර් කරගන්න නම් ෂටර් ස්පීඩ් එක වැදගත් වෙනවා. හරිද? ෂටර් ස්පීඩ් එක වැදගත් වෙනවා. මේ දැන් ෆාස්ට් ස්පීඩ් එකක් මේ මෙතන දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් 1-1000 වගේ ෂටර් ස්පීඩ් එකක්. ඒ කියන්නේ එක තප්පරයකට නැත්නම් මිලිසෙකන්ඩ් එකකට මම කැමරා ගැන ලොකුට දන්නේ නැහැ. ඒ එක තප්පරයකට වෙන්න ඕන. එක තප්පරයකට කොච්චර ස්පීඩ් එකේ ෂටර් එක වැඩ කරනවද කියන එක උතන තියෙන්නේ. එතකොට 1000 ටයිම්ස් වැඩ කරනවා කියන්නේ ටයිම් එක ෆ්‍රීස් වෙනවා කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඔය මේ ෆෝමියුලා 1 වගේ එකක පොට එකක් ගහන්න නම් පට්ට ලොකු ෂටර් ස්පීඩ් එකක් ඕන. හරිද? එතකොට සාමාන්‍යයෙන් දුවන තරඟයක වගේ නම් මේක 105 වගේ දාලා තමයි ගහන්නේ. හරිද? එතකොට ඒ වෙයින් තමයි ඔය ඔක කන්ට්‍රෝල් කරගන්නේ. එතකොට ෂටර් ස්පීඩ් එක ගැන දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍ය මේ වගේ මෙච්චර ඉන් ඩීටේල්ස් දෙන්න ඕනේ නැහැ ප්‍රොම්ප්ට් එකේ. කැමරා මේ AI එක දන්න මොන වගේ එකක්ද යූස් කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝ කොහොමත් ඔයා දෙන ප්‍රොම්ප්ට් එකේ යටින් ඒගොල්ලෝ හදා ගන්නවනේ අපපාර. ඒක ඒගොල්ලෝ ඒක වැඩේ කරගන්න. ඊට පස්සේ ෂටර් ස්පීඩ් එකෙන් පස්සේ වයිට් බැලන්ස් එක. වයිට් බැලන්ස් එක කියලා කියන්නේ ආලෝකය කොහොමද වැටෙන්නේ. කෙල්වින් ප්‍රමාණය වැඩි වෙන්න සහ අඩු වෙන්න කොහොමද ලයිට් එක වැඩ කරන්නේ කියලා. ඔක කියන්නේ yellow light and white light කියන එක. හරිද? ඊළඟට brightness එක. ඕක තමයි ඔතනින් කන්ට්‍රෝල් වෙන්නේ. එතකොට දැන් ඔය මේ white balance එක අනිත් කාරණාව මේ ISO එක. ISO එක කොහොමද මේව කරගන්නේ? ISO එකෙන් brightness සහ gain එක noise එක කන්ට්‍රෝල් කරන්නේ ඒකෙන්. ISO low වෙනවා කියන්නේ clean image එකක් හම් වෙනවා. ISO high වෙනවා කියන්නේ brighter but noisy. හරිද? noisy image එකේ noise එකක් add වෙනවා පොඩි. ඔයාලා ISO එක අඩුවෙන්ම දාලා තමයි පුළුවන් තරම් අඩු කරගෙන. ඒ කියන්නේ අඩුවෙන්ම දාන්න බෑ. පුළුවන් තරම් අඩු කරගෙන. ඔය ISO එක set කරන්න කලින් ඔයා lighting setup කරලා ඉන්න ඕන. lighting එකෙන් එන ඔක්කොම ටික setup කරගත්තට පස්සේ තමයි සාමාන්‍යයෙන් මම කියන්නේ ඇත්තටම ෆොටෝ ගන්නකොට ඕක එච්චර වැදගත් වෙන්නේ නැහැ. AI එකෙන් generate කරද්දී. නමුත් දැනගෙන ඉන්න. එතකොට ඒකෙන් control කරන්න. ඊට පස්සේ light එක හදලා තමයි ISO එක setup කරන්නේ. නැතුව ISO එක හදාගෙන එකට ලයිට් ගන්න. ලයිට් ගහලා තමයි ISO සෙට් කරන්නේ. මම දන්නේ නැහැ සමහරට හරියමත් කරනවා දන්නේ නැහැ. ඊළඟට වයිට් බැලන්ස් එක කියන්නේ ඔය කෙල්වින් ප්‍රමාණයෙන් කන්ට්‍රෝල් කරන. ඒකට මම ඔයගොල්ලන්ට තව පොඩි ෆොටෝස් ටිකක් පෙන්නන්නම් මේ තේරුම් ගන්න ලේසි වෙන්න. මේ තියෙන්නේ අපේචර් එක කන්ට්‍රෝල් කරලා. ඒකට අපේචර් එකේ අඩුම පොයින්ට් එකේදී කියන්නේ කැමරා එකේ කැමරාවේ ලෙන්ස් එකක් නේ තියෙන්නේ. ඔය ලෙන්ස් එකේ කව එකක් තියෙනවානේ. ෂටර් එකක් තියෙනවානේ. ඔය ෂටර් එක පුල් ඇරිලා තියෙන්නේ මේ. මේ නිකන් අර හැක් පුලි අපේ ඇහි බබා පුලි ලොකුවට ඇරිලා තියෙනවා වගේ සීන් එකක් මේ තියෙන්නේ. ඒතකොට එහෙම තියෙද්දි ආලෝකය එන ප්‍රමාණය කැමරා එක ඇතුළට සෑහෙන වැඩි. හරිද? එතකොට තමයි මේ පිටිපස්ස බ්ලර් වෙලා සබ්ජෙක්ට් එක හොඳට ඩිවයිඩ් වෙලා ඒ කියන්නේ බ්ලර් එකේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක වෙන් වෙලා ඒක ලස්සනට පේන්නේ. එතකොට අර පිටිපස්ස බ්ලරි ඉමේජ් එකක් ගන්න ඕන කියන්නේ වාගේ මේ අපේචර් එක අඩු කරගන්න ඕන. හරිද? අපේචර් එක අඩු කරගන්න. ඊට පස්සේ ඕක වැඩි වෙන්න පිටිපස්සේ තියෙන සබ්ජෙක්ට් එක පේන ප්‍රමාණය වැඩි වෙනවා. මේ තියෙන්නේ මැක්සිමම් අපේචර් එකක දාලා 32. එතකොට සබ්ජෙක්ට් එකත් පේනවා බෑග්ග්‍රවුන්ඩ් එකත් පේනවා දෙකම ක්ලියර්ලි පේනවා. ඊළඟට ෂටර් ස්පීඩ් කියලා කියන්නේ ෂටර් ස්පීඩ් එක දුවන තරඟයක ෂටර් ස්පීඩ් එක අඩුවෙන්ම දීලා තිබ්බොත් ඔයාලට ස්ටිල් ඉමේජ් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම මූවමන්ට් එකක්ම කැප්චර් කරගන්න පුළුවන්. හැබැයි දුවන තරඟයක ඔයා මේ ෂටර් ස්පීඩ් එක අඩු එකක් දාගෙන හිටියොත් වෙන්නේ මේ වගේ බ්ලර් ඉමේජ් එකක් තමයි වදින්නේ. මොකද දැන් ඔය උතන ඇත්තටම වෙන්නේ යම්කිසි සබ්ජෙක්ට් එකකට ආලෝකය වැටුනහම ඒක පරාවර්තනය වෙලා එන ආලෝකය කැමරා එකේ ලෙන්ස් එකට වැටුනහම එතනින් කැප්චර් කරගන්න. ඒතකොට ෂටර් ස්පීඩ් එක ෂටර් ස්පීඩ් එකත් එක්ක කැමරාව එක කියන්නේ ෂටර් එක ගාලා වැඩ කරන ස්පීඩ් එකත් එක්ක එන ආලෝක ප්‍රමාණය නිසා එන දර්ශනය තමයි එයා කැප්චර් කරගන්නේ. ඒතකොට මෙතනදී බ්ලර් වෙන්නේ ඒකයි. අඩුයිනේ. එතකොට අර මේ කියන්නේ ෂටර් එක වැඩ කරන වේගේ සොරි මම වැරදි එකක් දන්නේ නැහැ කිව්වේ. කොහොම හරි ඔයාලා ෂටර් ස්පීඩ් එක වැඩි කර ගන්නවා. මේ කියන්නේ මේ පැත්ත තියා ගන්න ඕන ඔයාලට බ්ලර් වෙන්නේ නැතුව ඉමේජ් එක ගන්න. මම ටෙක්නිකලි දන්නේ නැහැ. ඔකේ අඩුද වැඩිද කියලා. කියන්නේ ඔකට කියන්නේ ඒගොල්ලෝගේ ටෙක්නිකල් භාෂාවෙන් අඩු කරනවද වැඩි වෙනවද? ලයිට් එක වැඩිපුර නීඩ් less light need. ඔව් ලයිට් එක වැඩිපුර වුණා නම් ඔයා ෂටර් එකේ ස්පීඩ් එක වැඩි කරන්න. හරි. එතකොට ඩාර්ක් ඉමේජස් එන්නේ ඩාර්ක් එකත් කන්ට්‍රෝල් වෙනවා එතනින් පොඩ්ඩක් ඩාර්ක් ඉමේජ් බ්‍රයිට් ඉමේජස් මොෂන් බ්ලර් එක තමයි වැදගත්ම කාරණාව ෂටර් ස්පීඩ් එකේ. හරිද? මොෂන් බ්ලර් එක වැඩි වෙනවා මේ පැත්තට යන්න මේ පැත්තට යන්න හයි ස්පීඩ් ඉවෙන්ට් එකකදී ෂටර් ස්පීඩ් මේ වගේ ලොකු ගණන් වලට දාලා තමයි කැප්චර් කරන්නේ. ඊළඟට අර අපි කතා කර ISO එක. දැන් ISO එක අඩුයි කියන්නේ අපේ ආලෝකය අඩුයි. හරිද? ආලෝකය අඩුයි. ඒ කියන්නේ දැන් නයිට් එකේ ෆොටෝ එකක් ගහනවා නම් ඔයාගාව ලයිටින් නැත්තම් ISO වැඩි කරලා තමයි ගහ ගන්න ඕනේ. හරිද? නයිට් ටයිම් එකේ ෆොටෝ එකක් ඔයාගාව ලයිට් නැත්තම් ඔයා ලයිට් කරන්න ඕනේ. දැන් දවල් වගේ කරනකොට ඔයාට ISO අඩු කරලා ගහ ගන්න පුළුවන්. මොකද එතකොට ලයිට් එක වැඩි
දැන් ඊළඟ කාරණාව තමයි ISO එකත් එක්ක ග්‍රේන් එක වැඩ කරනවා. ඒ කියන්නේ ISO එක අඩු වෙනාට පස්සේ හොඳ ක්ලියර් ඉමේජ් එක ලස්සනට ක්ලියර්. ISO එක වැඩි වුණාට පස්සේ ඒකේ හොඳ ලයිටින් තිබ්බට මේකේ නොයිස් එක ඇඩ් වෙනවා. දැන් මේ ෆොටෝ එක නම් එච්චර පේන්නේ නැහැ ඒක. නමුත් නොයිස් එක නිකන් අර ඩොට් වගේ එහෙම ක්ලියර් නැති ගතිය ෆොටෝ එකේ ඒක එන්නේ ISO වැඩි වුණා. හරිද? ඒක තමයි ලයිට් කරලා ඊට පස්සේ ISO එක සෙට් ISO කන්ට්‍රෝල් කරලා එහෙම තමයි ෆොටෝග්‍රාෆර්ස්ලා ෆොටෝ ගන්න. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ white balance. white balance එකේ දැන් ඔයගොල්ලෝ 1000 to 2000 කෙල්වින් වගේ ගත්තොත් ඒ කියන්නේ ටිකක් yellow ish light එකක් තමයි එන්නේ. හරිද? එතකොට ඒ කෙල්වින් ප්‍රමාණය වැඩි වෙන්න මේ ස්පෙක්ට්‍රම් එකේ උඩට යන්න ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන දවසේ ටයිම් එකත් එක්ක නැත්නම් ඉන්ඩෝර්ද අවුට්ඩෝර්ද කියන එකත් එක්ක ඒවත් එක්ක කොහොමද ලයිට් එක කන්ට්‍රෝල් වෙන්නේ කියලා. එතකොට දැන් මේ ඉන්නවා මේ වගේ ලයිට් එක 1000 to 2000 එන්න එළිය මධ්‍යහනේ ගිනි යවුවේ. හරිද? නැත්නම් කැන්ඩල් ෆ්ලේම් එකක් වගේ එකක් ඒ ලයිට් කැන්ඩල් ෆ්ලේම් එකකින් එන ලයිට් එකක් නම් වට පෙන්වන්න ඕන ෆේස් එකට වැටෙනවා. මේ වගේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් ලයිට් එක. කන්ට්‍රෝල් කරන්න ඕනේ දැන් කැන්ඩල් ෆ්ලේම් එකක් තියෙනවා. ඒක ලයිට් එක මොන්ට හදනවා කියලා කිව්වම හරි. නමුත් මම කිව්වේ අපි ආර්ට් ඩිරෙක්ෂන් එක දැනගන්න ඕනනේ. හරිද? එතකොට දැන් ඉලෙක්ට්‍රොනික් ෆ්ලෑෂ් ෆ්ලෝරසන්ට් ලයිට් ඇවරේජ් ඩේ ලයිට් එක එන්නේ මේ වගේ ගණන් වල. එතකොට නෝන් සන්ලයිට් එක එන්නේ මේ වගේ කෙල්වින් ප්‍රමාණය. ඊට ක්ලවුඩි ස්කයි එක ෂේඩ්ස් ක්ලියර් බ්ලූ ස්කයි එකක් වගේ තියෙනවා නම් මේ වගේ කෙල්වින් රේන්ජ් එකේ තමයි ලයිට් එක ටෙම්පරේචර් ලයිට් ටෙම්පරේචර් කලර් ටෙම්පරේචර් සෝරි කලර් ටෙම්පරේචර් එක වැඩ කරන්නේ. හරිද? ඕක තමයි වයිට් බැලන්ස් එකට අදාළ වෙන කොටස. ඉතින් ඔය ටික දැන් ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට ඊට පස්සේ ඉතිරි ටික අපිට කතා කරලා අපිට හදා ගන්න පුළුවන්. අපේ ප්‍රොම්ප්ට් එක කොහොමද ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් වගේ ප්‍රොම්ප්ට් කරන්න කියලා. හරිද? ඔයගොල්ලෝ නිකම් ප්‍රොම්ප්ට් කරන්න යන්න එපා. මේ ටික ඔයාලා හරියට අල්ලගත්තොත් මේ ලෝකේ ප්‍රොම්ප්ට් ගහන අය අතරේ 100ට top 5 නෑ top 20 වත් ඉඳීවි ඔයගොල්ලෝ. හරිද? මොකද ගොඩක් අය මේවා දන්නේ නැහැ. මේවා කන්සිඩර් කරන්නේත් නැහැ. ඒගොල්ලෝ නිකම්ම ප්‍රොම්ප්ට් ගහලා ගන්න. ඒකට ආර්ට් ඩිරෙක්ෂන්ස් කරන්න ඕන නම් ඔයගොල්ලන්ට මේ ටික දැනගන්න ඕන. මෙතනින් එහාට මේක නවත්තන්න එපා. ඒ කියන්නේ මං කිව්ව ටික විතර නවත්තන්න එපා. ඔයා මේක ගැන හොයලා බලන්න. හරිද? මේකේ තව තියෙනවා. තව දේවල් තියෙනවා දැනගන්න. මේ දේවල් ටික දැනගන්න ඕන. ඊට පස්සේ දැන් අපි ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු අපේ material and textures, composition, style reference. ඒ ටික කතා කරලා පස්සේ ඔයගොල්ලන්ට හොඳ ප්‍රොම්ප්ට් එකක් ගහ ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ ආර්ට් ඩිරෙක්ෂන් වැඩවලට. ඕකේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.